හෙලෝ අපි මේ රජටිකි බ්‍රේකින් නිවුස් එකකින් කතා කරන්නේ. ඔයා නිසල් හෙට්ටිය රජ නේද? ඔව් මම නිසල් හෙට්ටිය රජ. ඉතින් නිසල් ඔබේ ජීවිතේ කොහොමද මේ දවස්වල? මේ දවස්වල ජීවිතේ ගොඩක් හොඳින් ගත වෙනවා. මොකද රෝසාන්ද්‍රේ චිත්‍රපටයේ තිරගත වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ ඒක ආදරෙන් වැළඳ ගන්න අවස්ථාවකින් මේ ඉතින් ප්‍රතිචාරත් එක්ක ගොඩක් සතුටින් මේ දවස්වල ජීවිතේ ගත වෙනවා. අපිට ඔබ මේ දිනවල රෝසාදරය කියන සොඳුරු සිනමා පටය හරහා දකින්න ලැබෙනවා. අපි ඒ ගැනත් සඳහන් කරමු. රෝසාදරය කියලා කියන්නේ මගේ ජීවිතේ පළවෙනිම සිනමා නිර්මාණය. ඉතින් මම ප්‍රධාන චරිතය ඔබ වන පළවෙනි සිනමා නිර්මාණය විදිහට රෝසාදරය තිරගත වෙලා තියෙනවා. ඉතින් රෝසාදරය කියන්නේ ඇත්තටම ආදරය කරන්න හේතු අවශ්‍ය නැහැ. මොන ප්‍රශ්නයක් තිබ්බත් මොන විදියකින් හරි ලොකුම තියෙන ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්න තිබ්බත් ආදරයට ඒක බාධාවක් නෙමෙයි කියලා ඔප්පු කරන සිනමා නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ආදරවන්තයන්ට විශේෂයෙන්ම අනිවාර්යෙන් ආරම්භයේ යුතුම චිත්‍රපටයක් වේවි කියලා විශ්වාස කරනවා රෝසාදරය. ඔබට ඔබගේ ප්‍රථම සිනමා අත්දැකීම කොහොමද දැනෙන්නේ? ඇත්තටම ප්‍රථම සිනමා අත්දැකීම කියන එක මම හිතන්නේ ඕනම රංගන ශිල්පියෙක්ට ඇත්තටම ඒක විශේෂ සිද්ධාස්ථානයක්. ජීවිතයේ තියෙන හැරවුම් ලක්ෂයක් ජීවිතේ පටන් ගන්නමක් විදිහට තමයි මට දැනෙන්නේ. ඇත්තටම මගේ ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් තිබිච්ච හීනයක් තමයි මේ රෝසාදරයත් එක්ක හැබෑ වෙන්නේ. ඉතින් මගේ ජීවිතේ හරියටම පටන් ගත්තේ රෝසාදරය නිසා කියන එක මට දැනෙනවා මෙතන. මෙහි කතා තේමාව ටිකක් විශේෂයි නේද? මොකක්ද මේ සිනමා පටයට පාදක වෙන්නේ? සිනමා පටය ඇත්තටම පාදක වෙන්නේ නාකොලෙප්සිස් කියන රෝගයෙන්. ඒ කියන්නේ මිලියනයකට එකක්වත් ඒ කියන්නේ විතර ඉන්න රෝගයක් ඒක. මම හිතන්නේ ඒ රෝගයෙන් පෙළෙන තරුණයෙකුගේ කතාවක් තමයි නාකොලෙප්සිස් කියලා කියන්නේ. ඕනම දෙයක් ඕනම හැඟීමක් සීමාවට එහා දැනෙනකොට එයාට දැනෙන්න නැතුව නිින්ද ගිහලා වැටෙනවා. ඒක දුක වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, වෙන ඕනම හැඟීමක්, තරහ වෙන්න පුළුවන්, ඕනම හැඟීමක් සීමාවට එහා දැනෙනකොට ඒ කියන්නේ අතිශය සීමාවට එහා දැනෙනකොට එයාට නිින්ද ගිහලා වැටෙනවා. එතකොට එයාට සාමාන්‍ය මිනිස්සුන්ට හරිම සරල දේවල්, සරල සාමාන්‍ය දේවල් අනුජ් කියන තරුණයාට ටිකක් අසාමාන්‍ය දේවල් එයාට ඒවා හීන. ඒ කියන්නේ හරියට නිකන් තනියෙන් පාරේ ඇවිදින එක, ආදරය කරන එක, අම්මට ටැග්ගක් කරන් දෙන එක, යාළුවෙක් උදව් කරන එක වගේ දේවල් එයාට හීන. මොකද එයාගේ ජීවිතේ ඒවා ටිකක් අමාරුයි කරන්නේ එයාගේ ලෙඩෙත් එක්ක. ඒකට එයාට ජොබ් එකක් ගන්න ගියත් එයාට නිින්ද ගිහලා වැටෙනවා. එයාට ඒ සතුට දරා ගන්න බැරුව. ආදරය කරන්න ගියත් ඒ හැඟීම් දරා ගන්න බැරුව නිින්ද ගිහලා වැටෙනවා. යෝගත් එක පාදක වෙලා එයාගේ ජීවිතේ ගෙනියන විදිය එතනකදී හම්බෙන ආදරේ ඇති වෙන ප්‍රශ්න විසඳගෙන ඒක හරියාකාරව ගෙනියන විදිය තමයි රෝසාදරය චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ. අපි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයේ මෙහි නළු නිලි පිරිස ගැන ඔවුන්ගෙන් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබුණේ කියලාත් මතක් කරමු. ඇත්තටම මම තමයි ඒකේ නවක රංගන ශිල්පියෙක්, ආධුනික රංගන ශිල්පියෙක් විදිහට රෝසාදරය චිත්‍රපටය ඇතුලේ රඟපාපු කෙනා. ඉතින් එතකොට මාත් එක්ක ප්‍රවීණ ජේෂ්ඨ රංගන ශිල්පිනියන් රසක් රංගනයෙන් දායක වුණා. ඒ අතර මගේ ප්‍රධාන මාත් සමග හීරෝයින් කැරක්ටර් එක කරපු දීනක්ෂි ප්‍රියසාද් රංගන ශිල්පිනිය, දිල්හානි එකනායක මහත්මයා, වසන්ත කුමාරවිල මහත්මයා, රජිත හිරාන් අයියා, එතකොට වසන්ත කුමාර සිරි මහත්මයා, ඒ වගේ ගොඩක් ජේෂ්ඨ රංගන ශිල්පීන් මාත් එක්ක මේක ඇතුලේ වැඩ කළා. ඉතින් ඒගොල්ලන් කිසිම වෙලාවක මට පෙන්වුවේ නැහැ ඒගොල්ලන් ජේෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පීන් කියලා. ඒගොල්ලන් හැමතිස්සෙම මට උදව් කරා. මේ ෆිල්ම් ෆ්‍රේම් එක ඇතුලේ ඇක්ට් එක හරියට හදාගෙන සීමිත අවකාශයක් ඇතුලේ කොහොමද ඇක්ට් කරන්න කියන එක කරගෙන යන්න මම දන්නේ නැති තැන් ගොඩක් දේවල් ඒගොල්ලන් මට කියලා දුන්නා. ඉතින් ඒ දේවලුත් ඒගොල්ලන්ගෙන ගුරුහරුකම් අරගෙන තමයි රෝසාදරය චිත්‍රපටය අවසන් කරේ. ඔබ පසුගිය දිනක අතේ පලින්දෙන කළුපටයක් නිසා ගොඩක් කතා බහට ලක් වුණා. මොකක්ද ඇත්තට මේ කළුපටියේ කතාව? කළුපටියේ කතාව කියලා කියන්නේ ඇත්තටම කවදාවත් සිනමා රංගන ශිල්පියෙක් වෙලා ලොකු තිරයක මාව දකින්න පුළුවන් කියන එක හීනයක්ම වෙලා තිබිච්ච අවධියක් තිබුණා මගේ ජීවිතේ. ඒ කියන්නේ ඒක හිතේ හයියට හිතුවට ඒක කවදා හරි කරගන්න පුළුවන් වෙයිද කියලා සැකයක් හිතේ තිබිච්ච කාලයක් තිබ්බා. මොකද අපි ජීවත් වුණ සමාජ පරිසරයත් එක්ක ඒ වගේ දේවල් හීනම විතරයි. මොකද මම ජීවත් වුණ සමාජ පරිසරයේ කිය ලොකු හීන තියෙන තවත් මගේ යාළුවෝ වගේ. ඒ කියන්නේ හරියට ලියනෝල් මෙසි එක්ක ෆුට්බෝල් ගහන්න ඕන යාළුවෝ හිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙන්න ඕන කියලා හිතපු යාළුවෝ හිටියා. විරාට් කොහ්ලි එක සෙල්ලම් ඒ කියන්නේ සෙල්ලම් කරන්න ඕන කියලා හිතපු යාළුවෝ හිටියා. ඉතින් ඒ වගේ පරිසරයක තමයි මම ඉපදුනේ.
ඉපදුනේ හැදුන වැඩුනේ ඒ වගේ පුංචි පවුල් පරිසරයක. ඉතින් මට ඒ කාලේ ඉඳන් උමනාවක් තිබ්බ කවදා හරි දවසක මම මේ ඊන ඇචීව් කරනවා. මම හිටපු හැදිච්ච වැඩිච්ච පරිසරයේ ඒ සමාජ මට්ටමේ හිටපු මිනිස්සුන්ව නියෝජනය කරන්න ඕනේ කියලා. ඉතින් මගේ පළවෙනි චිත්‍රපටයේදී මම මුළු චිත්‍රපටයේ පුරාවටම කළුපටියක් බැඳගෙන ඉන්නේ. චිත්‍රපටයේ හැම සීන් එකකම අනුජ් කියන තරුණයාත් කළුපටියක් බැඳගෙන තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි මම කියන්න උත්සාහ කරේ හැමතිස්සම. ඒ වගේ ලස්සන කලර්ෆුල් කොළඹ ඒ වගේ පුංචි තැන් තියෙනවා. ඒ තැන් පුංචි වුණාට පුංචි ඒ කියන්නේ ජනාවාස පරිසර තියෙනවා. ඒ පරිසරවල ජීවත් වෙන කොල්ලොන්ට කෙල්ලොන්ට තියෙන ලොකු හීන. ඉතින් ඒ හීන කලර්ෆුල් කොළඹ එහෙම දේවල් තියෙනවා කියලා කවුරුත් දන්නේ නැහැ. එහෙම තැන් පුංචි තැන් තියෙනවා කියලා. ඒ වුණාට ඒ පුංචි තැන් වල ඉන්න කට්ටියට ලොකු දේවල් කරන්න ආසයි. ලොකු හීන තියෙනවා. ඒගොල්ලන්ව නියෝජනය කරන්න තමයි මම කළුපටියක් දාන්නේ. ඒ කියන්නේ මම කලර්ෆුල් ඇඳුමක් ඇඳද්දත් ඒ කලර්ෆුල් ඇඳුමට කළුපටියක් මැච් නොවුනත් මම කළුපටියක් දානවා ඒගොල්ලන්ව ඒකෙන් නියෝජනය කරන්න. එතකොට ඒ වගේ හීන තියෙන කට්ටියටත් හිතෙන්න පුළුවන් අපිටත් අපේ හීන කවදා හරි දවසක හැබෑ කරගන්න පුළුවන් නේද කියලා. ඒකට හයියක් වෙන්න තමයි මට එකෙන් වුමන. ඉතින් නිසල් හෙට්ටිආරච්චි කෙනෙක් කලාකරුවා කොහොමද මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ? කවුද ඔබට අතහිත දෙන පිරිස? මුලින්ම ඒ කියන්නේ කුඩා කාලේ සිටම රංගන ශිල්පියෙක් වෙන්න චිත්‍රපට නළුවෙක් වෙන්න තිබිච්ච ආසාවත් එක්ක තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. පුංචි කාලේදී අම්මා තමයි ඔඩිෂන්ස් ගෙනිල්ලා ඒ කියන්නේ මම 4 වසරේදී එහෙම ඔඩිෂන්ස් ගෙනිල්ලා මම මේකට ආස කරන්නේ. මුලින්ම ක්ෂේත්‍රයට එන්න ආසාව ලැබෙන්නේ මම කොළඹ ත්‍රිස්තුන් විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. එතකොට මම 4 වසරේදී පාසලේ තිබිච්ච රැස්වීමක් වෙලාවකදී ඒ ශනික නිරූපණයක් කරන්න කියලා මට ආරාධනාවක් ආවා මේ පන්තිවාරු ගුරුතුමියගෙන්. ඒ වෙලාවේ මම අක්කත් එක්ක ගෙදර පුරුදු වෙවි හැමදාම කරන දේවල් ටිකක් තිබුණා. මොකද මම පොඩි කාලේ ඉඳන් සිනමාවට ආස නිසා මම අක්කත් එක්ක හැමදාම කරන්නේ අක්කව සාය නිලියට අරගෙන ගෙදර රඟපාන. ඒ කියන්නේ ෆිල්ම් එක ගැන මොකක් හරි එකක් අරගෙන අම්මටයි තාත්තටයි දෙන්න අක්කව සාය නිලියට අරගෙන රඟපාන. ඒ වගේ කරපු ඇක්ට් එකක් තිබ්බා. අක්කට පාන තියා බුදු සාදුර සින්දුව කිය අක්කගෙන් සල්ලි එකතු කරනවා අම්මගෙන් සල්ලි එකතු කරලා ගෙදර එහෙම හදාගත්ත ඇක්ට් එකක් තිබ්බා. ඉතින් ස්ටේජ් එකට නැගලා ප්‍රින්සිපල් කෙනෙක් සල්ලි ඉල්ල පාන තියා බුදු සාදුර සින්දුව කිව්වා. ඔය වෙලාවේදී ත්‍රිස්තුන් විද්‍යාලයේ හිටපු එවකට හිටපු නාට්‍ය රංග කලා ගුරුතුමිය දැන් මං හොයන්නේ ප්‍රේමයක් කියන චිත්‍රපටය ලියන්නේ අනෝමා විජේසිංහ මහත්මිය මට කිව්වා පුතේ වාගේ ඇතුලේ නළුවෙක් ඉන්නවා අම්මටත් කියලා එන්න ඩ්‍රාමා ඇකඩමි එකට ත්‍රිස්තුන් එකේ පොඩි වැඩක් තියෙනවා අපි එතනින් පටන් ගමු. ඔය විදිහට තමයි ත්‍රිස්තුන් විද්‍යාලයේ ඩ්‍රාමා ඇකඩමි එකට මම සම්බන්ධ වෙන්නේ. ඕකත් එක්ක ඉතින් සිනමා නළුවෙක් වෙන්න තියෙන උන තව වැඩි වුණා. එන්න වැඩි වෙලා ඒක පස්සේ ගිහිල්ලා ඉතින් ඔඩිෂන්ස් මන් දන්නේ සුදර්ශයගේ වැලි දන්න ඇති සෑහෙන ඔඩිෂන්ස් ප්‍රමාණයකට සුදර්ශයගේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ඔඩිෂන්ස් ගිහිල්ලා ෆේල් වෙලා ගොඩක් පොඩි කටුක මාර්ගයක තමයි ආවේ. එහෙම කාගෙන්වත් උදව්වක් කියන එකටත් වඩා ගෙදරින් තිබිච්ච ශක්තිය තමයි මට ගොඩක් හම්බුනේ. පුතේ වාට කරන්න පුළුවන් කියන. ඉතින් ඒකත් එක්ක මම උත්සාහය අතරින් නැතුව කෙල්ලේ වැඩ කරා. අපි පවුලේ විස්තරත් කොහොමද කියලා පොඩ්ඩක් මතක් කරමු. පවුලේ විස්තර කියන්නේ මායි මගේ අම්මයි මගේ අක්කයි මගේ තාත්තයි තමයි ඉන්නේ. ඉතින් ඊට අමතරව මගේ බල්ලයි පුසයි ඉන්නවා. ඔය තමයි පවුලේ විස්තර. ඉතින් තාත්තා මම චූටි කාලේදී කුඩා ව්‍යාපාරිකයෙක්. අම්මා තාත්තට හෙල්ප් කරගෙන ගෙදර පවුල බලාගෙන හිටපු සෙන්ට් ඇන්තනිස් ගර්ල්ස් ස්කූල් එකේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක්, ප්‍රයිමරි ටීචර් කෙනෙක්. ඉතින් අක්කා මට වඩා අවුරුදු 8ක් වැඩිමල්. එයා ඉතින් මට අම්මා වගේ තමයි. ඔකත් එක තමයි මගේ පවුලේ විස්තර. ඉතින් ජනප්‍රිය නාවක නළුවෙක් විදිහට ඔබට වැඩිපුරම ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ කාගෙන්ද? එහෙම විශේෂයක් කියලා නෑ. ඒ කියන්නේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක්ට 100%ක් මිනිස්සු ආදරය කරන්නේ නෑ. ඒ මුණානම් මේ ලෝකේ ආගම් 4-5කට වඩා එහෙම ලොකු ප්‍රමාණයක් ආගම් තියෙන්න බෑ. හේතුව එහෙම එක්කෙනෙක්ට විතරක් මිනිස්සු කවදාද 100%ක් ආදරය කරලා තියෙනවා නම් අදාළ ඒව ආකර්ෂණය වෙලා තියෙනවා නම් අවබෝධ කරගෙන තියෙනවා නම් ආගමක් තියෙන්න ඕනේ මේ ලෝකේ. බුද්ධ ආගම, බුදුරජාණන් වහන්සේ අල්ලා දෙවියෝ, ජීසස් තුමා ඒ වගේ ආගම් 3-4ක් විශේෂයෙන්ම බෙදිලා තියෙන්නේ එන 100%ක් කාවත් අවබෝධ කරගන්න නැති නිසා. මම හිතන්නේ දැනටත් මාව එහෙම 100%ක් මේ වගේ මිනිසුන්වත් එහෙම අවබෝධ කරගත්තේ නැත්තම් මාව එහෙම කවුරුත් 100%ක් අවබෝධ කරගන්නේ කියලා මම හිතන්නේ නැහැ. ඒ වුණාට ඉන්න චූටි ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ව රැකගෙන ඒගොල්ලන් එක්ක පොඩ දිග ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ. පොඩි ප්‍රමාණයක් මට ආදරය කරනවා කියලා මම හිතනවා. අක්ක කෙනෙක් ඔබට ආදරේ කියලා ආදරේ ප්‍රකාශ කළොත් ඔබ මොකද කියන්නේ? මගේ හීනව ගැන මටත් වඩා හිතන කෙනෙක් තමයි මම හැමතිස්සෙම ආදරය කරන්න හොයන්නේ. ඉතින් ඒක අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද කියන ඒවට ප්‍රශ්නයක් නෑ. මගේ හීනවලට
ආදරය කරනවා නම් මමත් එයාට ආදරේ. සිනමාවෙනුත් ලොකු ගමනක් යන්න ඔබට බලාපොරොත්තුවක් ඇති. ඔබට ඉදිරියේදී රංගනයට අවස්ථාව ලැබුණොත් මොන වගේ චරිත රඟපානද ඔබ කැමති? ප්‍රේක්ෂකයන් විසින් ඉල්ලන නොවනම චරිතයක් බලගෙන ඒකට උපරිම දායකත්වය ලබා දීලා බැහැලා වැඩේ කරනවා. ප්‍රේක්ෂකයන්ව පිනවන්න පුළුවන් ඕනම චරිතයක් බාර අරගෙන මම ඒක කරනවා. ඒ චරිතය මොකද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. මොකද රංගන ශිල්පියෙක්ට චරිතය බලපෑමක් වෙන්න බෑනේ. ඒක ඉතින් මටත් පොදු කාරණාවක් කියලා තමයි හිතන්නේ. ඉදිරියේදී අපිට ඔබව මොන වගේ නිර්මාණ වලින්ද දැක බලා ගන්න හම්බ වෙන්නේ? ඉදිරියේදී චිත්‍රපට දෙකක් රූපගත කිරීම කරනවා. 2026 වර්ෂයේදී චිත්‍රපට දෙකක් වෙයි කියලා බොහෝ දුරට හිතනවා. ඊට අමතරව පුංචි දෙයක නිර්මාණයකට සහභාගී වෙලා තියෙනවා. ප්‍රධාන පෙළේ නාලිකාවගේ තුමෝතම නිර්මාණ. ඉතින් අපි ඔබට සුබ පතනවා ඔබගේ ඉදිරි ගමනත් ඒ විදිහටම සාර්ථක වෙන්නේ. තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා රාජ ටීවී එකෙන් අපි ඔබට සුබ පතනවා. ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ට සුබ පතනවා. ඔයගොල්ලන්ගේ රාජ ටීවී එකටත් රාජ ටීවී එකේ කාර්ය මණ්ඩලයටත් ඔක්කොටම හොඳට වැඩේ කරගෙන යන්න පුළුවන්.